ඇඟ පුරාම කරන්ට් එක. කොළ කෑලි පා කරන්න පුළුවන්. ලුණු වතුර ඇල්ලුවාම කරන්ට් එක වැදිනවා. ගින්දර නැති කරන්න පුළුවන්. සිරාවට පිළිගන්න. මේ ඉන්නේ ඇවර නෙමෙයි. අකුණු ගන්න. අපි දැන් ප්‍රොජෙක්ට් අකුණු ගන්න කරන්න අපේ යාළුවා විදිහට නිදි කරලා තියෙනවා. ඉතින් දැන් තියෙන අපිට රෙඩි කොටන් ගන්න. මුලින්ම අපි මේ වගේ හෝලි වෝටර් වලින් හරිද? කියන්නේ සුද්ධ වූ වතුර. හරිද? මේ සුද්ධ කරලා තියෙන්නේ මේ ආශුද්ධ වතුර මචං මේවා ටිකක් මෙහෙම දාන්න කපුලට හරිද? ඒක හොඳ මේ ප්‍රීමියම් ක්වොලිටි වතුර. ප්‍රීමියම් ක්වොලිටි වතුර මේ කෙලින්ම ආයේ කීල්ස් එකෙන් ගත්තේ ඕලු වතුර ඕලු වෝට් එකෙන් මේ වගේ වතුර ටිකක් දාලා ඊවස අපි කරන්නේ ඒක නැති කරගන්න මෙන්න මේ වගේ ලුණු ස්වල්පයක් ඉන්නවා නේද? ලුණු පොඩ්ඩක් ඉන්නවා. උඩය දාන්න. ඊට දැම්මම පස්සේ ඊට පස්සේ අපි කරන්නේ මේ වගේ මේ කකුල පොඩ්ඩක් සම්බාහන. කෑ ගන්න බෑ. දැන් අපි වතුරෙන් කිසි කරන්නේ නැහැ. අපි වතුරෙන් කිසි කරනවා. දැන් දී අපිට මේ කකුලට මේ වගේ high voltage circuit එක කකුලට high කරන්න. what the fuck did you what මොකද කිව්වේ? ඉතින් මේක එක කොනක් අපි ඇත්තම කිව්වොත් අපේ ගෙදර තියෙන තක් වලට අපි ගහන්නේ. ඉතින් අකුරු ගන්න හදද්දී දැන් මේ අපි දැන් කරන්නේ මෙන්න මේක. ඊළඟ සපත්තු වේදී දාන එක කකුල උස්සා. හරිද? සර්කිට් එක දැම්මා සර්කිට් එක දාලා මෙයාගේ සපත්තු එක අමතු මාර ගඳයි වෙයි මේ. මොකද කිව්වේ? පට්ට ගඳන්නේ මන් දීලා. මම කතාවට මොකද කියලා හොඳ ඔක්කොම කියන්නේ ඕක කරන්නේ. පත්තුව හරි දැන් මාර ගැඩේ උඩ දැන් තියෙන්නේ මේ ලයින් එක දැන් මුගේ ඇඟ කපන්න ඕනේ. කපන්නේ උඩින් යන. මම මේ කොමින් හංගේ මම ස්විච් එක දානවා මොකද වෙන්නේ? successfully project අකුණු කන්න completed. මේ තියෙන යාගේ ස්විච් එක හරිද? මේ ස්විච් එක තමයි ඒ හදන්න දෙන්න බා. මේ මචං දැන් ෆස්ට් ටෙස්ට් එක ගමු. අපි බලමු මෙයාගේ ඇඟේ කරන්ට් එක යන විදිය. ඔන් කරලා මේකට ඔන්න කෝට ලං කරන් උගේ අතේ තියෙන. හොඳ කරන්ට් එක දකින්න තියෙ ඒක ස්ලෝ මොෂන් මම මුට වැද්දුවා ඒක ඊට පස්සේ දැනනවා. අකුණු කන්නගේ සෙකන්ඩ් ටෙස්ට් එක කරන්නනේ කොළ කැලි වලින්. අකුණු ඔන්නක දැන් මේක අල්ලපන් මචං. පොඩ ලං කරලා ඉඳන් පේනති වලට අකුණු කන්න ගැරි ටික. මුණ අකුණු කන්නම තමයි. අකුණු කන්න. මම අල්ලන්නද? ඉතින් අපි ගාව දැන් තියෙන ඉටිපන්දම. අපි බලමු අකුණු කන්නට මොකද ඉටිපන්දමට කරන්න පුළුවන් කියලා. ඉතින් මිස්ටර් අකුණු කන්න. ඕක අත ලං කරංග බලන්න. අඩෝ. සිරාවට ඔබට එස්සර දෙයක් කරන්න පුළුවන්ද? මනේ මන්ද. ඊළඟ ටෙස්ට් එක කරන්න අපිට මේ ඉටිපන්ද විසික් කරලා අපි ගන්න කෝප්පයක්. කෝප්පෙට මචං වතු චුට්ටක් දාලා වරමේ. දැන් මේ වතුර වලින් මොනව කරන්නද? දැන් මචං තියෙන උඹට ඔන්න ඕක අල්ල බලන්න හරිද? අත තියපන් මේක ගායි. මේ වතුර එකට? ඔව් ලං කරාංගෝ. බලාගෙන පරිස්සමට. ඔය ලං කරලා බලමු මොකද එන්නේ කියන්නේ. බයයි බං. මුකුත් වෙන්නේ නැහැ නේ. ආනේ මුකුත් වෙන්නේ නැහැ නේ. තුන්නේ. අඩෝ. ඉතින් අකුණු කන්න දැන් අපි තව ටෙස්ට් එකක් තියෙනවා මචං. මොකද්ද? ඔබ පරිස්සමින් ඉඳහන්. දැන් අපි ලුණු වතුර දාලා බලමු. ඉතින් මුලින්ම අපි වතුර ටිකක් දාගෙන ආයේ කෝප් එකට. මොන වතුරද කිව්වේ? ලුණු වතුර මචං සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන. ඉතින් සෝඩියම් ක්ලෝරයිඩ් සුපිරි සෝඩියම් ක්ලෝරයිඩ් පාරක් තියෙනවා මේකේ. කොණ්ඩික දැම්ම මචං. මම කරන්නේ නාන්න මේක කවදාම වෙන්නේ නැහැ. පටර හයිව. හරි මේ මචං මෙහෙමයි ඈ. උඹට දැන් තියෙන්නේ ඔය මුලින් නැගලා දාන්න මුලින් මේක දාලා බලන්න. මේක අල්ලද මොන් ගන්නද? මේ ඔෆ් කළා. ගනින්න. ඔතල් දෙන්න බෑ. ඔව් හරි. ඔන්න ඔක දැන් ඔන් කරලා මේක දාපන්. බයයි මට බයයි. දාපි. බයයි බං. දාපන්ම බෑ. දැනෙනවා. වතුර ටික මොකක් කරුණා මචං ඒක දැම්ම වෙලි. ආයෙ දාපන් ආයෙ දාපන්. බෑ මම දාන්නේ නැහැ. මම දාන්නේ නැහැ. ඒ දාපියෝ. නිකන් හිටපන්. ඔබ දාන්නේ නැද්ද? ඉතින් ෆයිනල් ඩිසිෂන් ඔයාලා ගෙදරදී මේවා try කරන්න යන්න එපා. මුගේ සර්කිට් එක උඩ දැන් ගාවලා තියෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරන්න මතක තියාගන්න. මේ වගේ long videos අනිවාර්යෙන් දිගට පේනත් දෙනවා මම ඔයාලට. ඉතින් හරිද?
ඔයාලා අපි සබස්ක්‍රයිබ් කරන්න කියපන් මුන්ට කියපන් සබස්ක්‍රයිබ් ඔන්න මම කරන්ට් එකක් දුවනේ මම ගොඩක් කිරි